හලෝ බොයිස් මේ දවස්වල තියෙන අර ඊමේල් කේස් එක නිසා මේ ඔයාලට වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මේ මම දැන් බ්‍රේව් ඕපන් කරන් ඉන්නේ. එතකොට ඔයාලා යන්න ඕනේ මේ ඉස්සෙල්ලා මේ ගහන සයිට් එකට. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. නැත්නම් ඔහොම ඒත් බලාගත්තත් කමක් නැහැ. ඔන්න ඒක සයිට් එකට යන්න ඕනේ. ඊට පස්සේ උඩම තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඔයාලගේ මේල් එක ගහන්න. මම පාවිච්චි කරන මේල් එක කොහොම ගහනවා. ඊට පස්සේ ඔතන චෙක් දෙන්න. චෙක් දුන්නට පස්සේ ඔතන නම් මගේ බ්‍රීච් වෙලා නැහැ කියලා තමයි කියන්නේ. බ්‍රීච් වෙලා නැහැ කියලා කියන්නේ උනාට ඔයාලගේ ඔතන බ්‍රීච් වෙලා තියෙනවද කියලා බලලා මේ ඕක කොහොමත් නැතත් ඔයාලා පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න එක කොකටත් හොඳයි. ඔයාලා මේ ඔතන මගේ පළවෙනි මේල් එක නම් බ්‍රීච් වෙලා නැහැ. මම දෙවෙනි මේල් එක පාවිච්චි කරනවා. ඒකේ බ්‍රීච් පහක් තියෙනවා ඔයාලට පේනවා. මේ එතකොට ඔහොම ඔයාලට බැලුවොත් ඔතන බ්‍රීච් වෙලා තියෙන data මොනවද කියන එක පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. මමත් ඇත්තටම ওই සයිට් එක මොනවද කියන්න දන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ වැඩේට අපි ඔයාගේ data save කරගන්න පාවිච්චි කරන්නේ Gmail එක සහ Google Authenticator app එක. එතකොට ඉස්සෙල්ලාම ඔයා ගිහිල්ලා ඔයාගේ settings යන්න Gmail app එකේ. ඊට පස්සේ ඔයාගේ mail එක උතන තියෙනවා තෝරන්න. ඊට පස්සේ mail එකට ගිහිල්ලා manage your account setting යන්න. එතකොට ඔයාට උතන මම recommend එකක් උතන දාලා නැහැ. ඔයාට security ගිහිල්ලා උතන පල්ලෙහාට ගියට පස්සේ උතන තියෙනවා authenticator කියලා. අන්න උතන authenticator එක touch කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ black screen එක ටික වෙලාවක් load දෙයි. ඔයාගේ internet connection එක අනුව ඕක පොඩ්ඩක් වෙලා යනවා. ඊට පස්සේ ඔයාගේ fingerprint එකක් හරි මොකක් හරි pattern එකක් හරි උතන ඉල්ලනවා. ඊට පස්සේ ඔයාට ඒක දීලා next යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට උතන setup authenticator කියලා කියනවා. ඒක touch කරන්න. touch කරලා ඔයා උතන can't scan it කියන එක දෙන්න. ඊට පස්සේ උතන තියෙන ඔය තියෙන code එක copy කරගන්න. copy කරගෙන ඔයා Play Store එකෙන් Google Authenticator app එක ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා home එකට ගිහිල්ලා Authenticator app එක open කරගන්න. ඊට පස්සේ ඔතන ඔයාගේ ඔතන තියෙනවා නම ඊට එකතු කිරීමක් තියෙනවා. ඒක මට පිටට පෙන්වන්නේ නැහැ. එතන ගිහලා ඔයාගේ මේ ඔතන නමක් දෙන්න. නමක් දීලා ඔයා ඔතන අර එතන තිබිච්ච copy කරගත්ත එක paste කරන්න. so ඕකේ දෙන්න. ඊට පස්සේ ඔතන code එකක් generate වෙනවා. ඒ code එක ඔයා ගහන්න ඕනේ ඔතන මේ next ගිහිල්ලා එතනට ගහන්න ඕනේ. ගහලා ඊට පස්සේ ඕකේ දෙන්න තියෙන්නේ. ඒක refresh වෙනවා මගේ අතින්. ඊට පස්සේ ඔතන ආයි ගිහිල්ලා ඔය key එක ආයි copy කරගන්න වෙනවා මට. ඒක මම ආයි දාන්නේ මේ මොකද ඔයාලට ඒක අනිවාර්යෙන් ඕන නිසා ඒක මේව කරගන්න. එතකොට ආයි අතන එකතු කිරීම තියෙන එක ඔබන්න. ඊට පස්සේ ඔතන ඔයාගේ name එකක් දෙන්න මොකක් හරි. ඊට පස්සේ ඔතනට අර key එක paste කරන්න. ඊට පස්සේ add කරන්න. ඊට ආයෙ ඔයා යන්න Gmail app එකේ අර අපි කලින් හිටපු තැනටම. ඊට පස්සේ ආයෙ ඔතනට අපේ අතනට generate වෙන පොඩි code එකක්. code එක දීලා verify කරන්න. ඊට පස්සේ ඔතන Authenticator app එකට ඔයාගේ ඒ email එක add වෙලා තියෙනවා. එතකොට ඔයාලට මොකක් හරිම ඔයාගේ login එකක් මොකක් හරි කියන්නේ ඔයාගේ කවුරු හරි මොයාගේ mail එක login යනවා නම් ඔයාට Authenticator app එකෙන් ඔයාට Authenticator app එකට තමයි වැටෙන්නේ මේ ඔයාගේ මේ mail එක login යනවා කියලා. එතකොට ඔයාට ඒ code එකක් දෙනකොට ඔයාගේ Authenticator app එකේ code එක තමයි ඔතනට දෙන්න වෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඔතන two step verified එකට අනිවාර්යෙන් on කරන්නත් ඕනේ. එතකොට Authenticator app එකෙන් සාමාන්‍යයෙන් තප්පර ගානකට code එක වෙනස් වෙනවා. එතකොට hacker කෙනෙක්ට එහෙම ඕක මේ පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ hack කරන්න බෑ. hack කරන්න එච්චර වේගවත් ඒ code එක generate කරන වේගෙන් hack කරන්න බෑ කියලා තමයි කියන්නේ. ඉතින් වැඩි ආරක්ෂාවට තමයි ඉතින් Authenticator app එක පාවිච්චි කරන්න කියන්නේ. දැන් මම ඕක two step verified එක දාන්න යන්නේ මේ මම කලින් email එකට දාලා තිබුණ නැහැ. සමහර phone number එක දීලා ඔතන number එක add කරනවා. ඊට පස්සේ two step verification එක on කරනවා. ඊට පස්සේ ඒක Authenticator app එකෙන් අපිට බලා ගන්න පුළුවන්. දැන් ඒක
2 step verification ඒක ඔක්කොම හරි. එතකොට ඔයාලට pass key එකක් add කරන්න පුළුවන් වගේ fingerprint එක නැත්නම් face ID එකක් තියෙනවා face ID එක ඒ add කරගන්න පුළුවන්. ඔයාලට මේක කරන්න පුළුවන් Android phone එකකින්. ඔයාගේ Apple phone එකකින් කරනවා ඔයාලට තියෙනවා වගේ password manager එකක් තියෙනවා Apple ලගේ. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔය විදිහට තමයි ඔය වැඩේ කරන්නේ. එහෙනම් peace.